ඔයා ඉන්නේ සීතල පැත්තක නම් කූඩැල්ලා කියන්නේ ඔයාට නිතරම හම්බෙන යාළුවෙක් නේද? එයා හරියට පණුවෙක් වගේ. එයාගේ එක කෙලවරක කට තියෙනවා අනික් කෙලවර ඉන්න තැන වැටෙන්නේ නැති වෙන්න සවි වෙලා ඉන්න පුළුවන් ව්‍යුහයක් තියෙනවා. එයාට ළමයි දත් 100කටත් වඩා වැඩියෙන් තියෙනවා. කූඩැල්ලා ආහාරයේ විදිහට ගන්න තවත් කාගේ හරි ලේ නේද? මෙයා ළමයි ලේ බොණ්ඩ කෙනෙක්ව හොයාගන්න කාබන් ඩයොක්සයිඩ් වායුව භාවිතා කරනවා. කවුරු හරි හුස්ම පිට කරද්දි පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුවනේ. ඒ කියන්නේ ප්‍රාශ්වාසයේදී පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්නේ. ඉතින් ළමයි මෙයා කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනාගත්ත ගමන් ඉක්මනට එතෙන්ට එනවා. කූඩැල්ලෙක් ලේ බොණ්ඩ අපේ හැම හපද්දී හපන්න කලින් ළමයි එතෙන්ට රසායනික ද්‍රව්‍යයක් පිට කරනවා. ඊට පස්සේ තමයි ළමයි එතන හපලා ලේ බොන්නේ. ඒ රසායනික ද්‍රව්‍ය නිසා තමයි ළමයි කූඩැල්ලෙක් අපේ හැපුවට අපිට දැනෙන්නේ නැත්තේ. හපපුවාම අපිට දැනෙන්නේ නැති වුණාට එතන ලේ නම් එනවා. ඒ ලේ අපේ ඇඟ පුරාම ගලාගෙන යන එක නවත්තන්න මෙයා තවත් රසායනික ද්‍රව්‍යයක් මුදා හරිනවා. එතකොට ළමයි එයාට බී ගන්න බැරුව ඉතිරි වෙලා පිට වෙලා යන ලේ ටික විතරක් කැටි ගැහෙනවා. කූඩැල්ලෙක්ට පුළුවන් එයාගේ බර වගේ 10 ගුණයක බරක් වෙනකන් ලේ බොන්න. මෙයා ළමයි විනාඩි 20ක් විතර ලේ බීලා ඉබේම ගැලවිලා වැටෙනවා. හැබැයි ඉතින් එයා හපපු තැන දිගටම ලේ එන්න ගන්නවා. ඔය කූඩැල්ලගේ ළමයි අපිට අහිතකර විෂ බීජයි බැක්ටීරියයි ඉන්නවා. කූඩැල්ලෙක් ගලවද්දී එයාගේ ඇඟෙන් මිරිකලා ගැලෙව්වොත් එයාගේ ඇඟේ තියෙන අර විෂ බීජයි බැක්ටීරියයි අපේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඒ හින්දා ළමයි හොඳට මතක තියාගන්න කූඩැල්ලෙක් අයින් කරද්දී එයා හපාගෙන ඉන්න තැනට උඩින් නියපොත්තෙන් ටිකක් තද කරන්න. ඊට පස්සේ තද කරගෙනම නියපොත්ත පල්ලෙහාට ඇදගෙන යන්න. එතකොට ඉතින් ඉබේ මෙයා ගැලවිලා වැටෙනවා. ඊට පස්සේ හොඳට මතක තියාගන්න එයා හපපු තැන සබන් දාලා හොඳට හොදගන්න.